Hukum putih. Hukum putih. ඔක්කොම ඒ රැස්සිය මොකටද ගිහින් දන්නේ නේ. දැන් කොහෙද බං රැසි? ඡන්දේ ඉවරයි. ආයි රැසින් තියන්නේ ඊළඟ ඡන්දෙට. ඒක නම් ඇත්ත නන්දේ. මුන්ට මිනිස්සු මතක් වෙන්නේ ඡන්ද කාලෙට විතරනේ. කාටද බුලුවේ කතා කරන්නේ? කට පරිස්සම් කරගනින්. අනික මං ඔබට කී සැරයක් කිව්වද? උකුන් අයියට മന്ത്രി හාමුදුරනේ කියපන්. අක්කට මැද. හරිනේ? හරි නන්දේ. මං ඔය නැති තැන බැන්නට ඉන්න තැන ගරු කරලා කතා කරන්න දන්නවා. කොහෙද බං මේගොල්ලෝ ගියේ? Hukum putih. Hukum putih. මේ පුංචි අම්මලානේ. ඔව්. ඒයි මෙන්න පුංචි අම්මා ඇවිල්ලා. සුවපත් වේවා. කොහොමද සුමුදු? හොඳින් ඉන්නවද? පුංචි අම්මේ. අනේ මගේ hukum putih. අපි නම් හිතුවේ මේ දාපාර උඹට ගෙදරටම වෙලා ඉන්න වෙයි කියලා උකුවෝ. නේ වෙලාවට දෙයියෝ බැලුවා. හරි අඩන්න දෙයක් නෑනේ පුංචි අම්මේ. දැම්මට මන්ත්‍රීකම ලැබුණන්නේ කොහොම හරි. මේ හොඳ වෙලාවට අරු මරුනේ නේ. අරෝ කිව්වේ? අර වැඩිම මනාප ගත්තු එක ධනජේ. උගේ නහරයක් පොපුලල් නේද මලේ? සුමුදු ඔහොමද ලොකයට කතා කරන්නේ? ඈ පුංචි අම්මේ. මූට හරියට කතා කරනවද කොන්ලා නෑනේ. කොල්ලෝ මං උඹට කී සැරයක් කිව්වද වැදගත් අයට වැදගත් විදිහට කතා කරන්න කියලා. മന്ത്രി හාමුදුරන්ට වැඳලා සමාව ගනි. ඉතින් මම මන්ත්‍රී හම්දුරන්ට මොකක් කියන්නේ කියේ නෑනේ. මම බෑනේ මැරිච්ච කාටනේ. ඒක ජීවත් වෙලා හිටියනම් අපි කවදාවත් මෙහෙ එන්නේද? ඒකට කමන්නේ. වැඳලා සමාව ගනි. සුවපත්. දැන් ඕනේ නෑ. පුංචි අම්මේ. යම්කෝ ඇතුළට. එන්නකෝ. අනිත් එක පුංචි අම්මේ සුමුදුවට ඒ තරම් අධ්‍යාපන සුදුසුකමකුත් නෑනේ. කොහෙද ඉතින් මුං ඔය ඉස්කෝලේ යවන්න මුංගේ මහයුන්ට සල්ලි එවාගේ තිබුණු එකක් ඈ. ඒ වුණාට පුතේ ඔය ඕන තරම් ඉගෙන ගත්ත නැති කට්ටිය ඉන්නවයි කියන්නේ ඔය මැතිවරු ළඟ වැඩට. අනේ පුතේ දැරිද පුතේ මේක ඔය පුද්ගලික ලේකම් වගේ මොකක් හරි පොඩි රසාවකට දාලා දෙන්න. ඇහුන්නේ මං කිව්වේ පුද්ගලික ලේකම් වගේ පොඩි රසාවකට දාලා දෙන්න. ෂෝක් එකකට තියෙයි. අන්න පුංචි අම්මත් අදන්නේ ඉතින් මට කියලා අර මැරිච්ච ආච්චිව මතක් කරගන්න. සුමුදුවට පුළුවන් ද ඒ වගේ වගකීමක් දරන්න? පුද්ගලික ලේකම්කම කියන්නේ සුළුපටු තනතුරක්ද? අපෝ අවුලක් නෑ. ඒක මං කරලා දෙන්න. කරන්න ඕන මොනවද කියලා කිව්වොත් ඕන දෙයක් මං කරන්න. මස් කෑල්ලක් දාන්න. සුමුදු මගේ අකවුස්සනතුර හිටහන්. එහෙම නෙමෙයි පුංචි අම්මේ. මෙහෙම කරමු. සුමුදුව මෙහෙ නවත්තලා යන්න. කන්නේ කරවලයි රට හාලේ බතට බොන්නේ බොරතියයි පෝරුවේ කළ පවට යන්නේ කවදාද මව්පියෝ දකින්නට. කොල්ලෝ කන්නේ කර කොල්ලෝ මොකෝ කොල්ලෝ මෙහෙ බල්ලෝ ඉන්නවද? ඉන්නවා? ඔව්. පුදුමයිනේ. ඇයි? අපිට කවදාවත් බුරණ සද්දයක්වත් ඇහිලා නැහැ. නේද පුතේ? ඇයි අහලා නැද්ද? බුරණ බල්ලෝ හපා නොකයි කියන කතාව? මෙහෙ ඉන්න බුරන් නැති බල්ලෝ. උන් හපා කයි. ඉන්ජෙක්ෂන් ගහලාද? මටද? උඹට නෙමෙයි බං. බල්ලට. ඇයි උඹ ඉන්ජෙක්ෂන් ගහන්නද? මේ මගේ කවුසනතෝ ඵලයන් ගෑණියේ අන්ද මෙතන වැදගත් මිනිසුන්ට වැදගත් විදියට කතා කරන දන්නේ නැති කාලා කන්නේ 70. මාස් කන බල්ලට වැඩිය කටු කන බල්ලනේ සැර. මේ ගෑණියේ බොයේ බලු කතාව නතර කරගනි. එහෙම නැත්නම් මං එළියට ආවොත් බවුලේ ඉඳලා යටිපතුල් වලට එනකන් උදළු ගන්න අන්න ඒක දැනගනි. පුළුවන් නම් එළියට වරෙන්කෝ. මහ ලොකු චන්දියා මාව උදළු